අන්නෝගේ නේද ඒකනේ. ඌමයි බබා. කාලෙකින් දැක්කේ හැබැයි. ඒකේ නවත් එක පිළිගන්නවා. ඔව්. මම ගර්ල්ෆ්‍රෙන්ඩ් ළඟම නෑදෑයෝනේ. මට මන්දෝ බුරුවා මතබ කෙකේ නකන්දා එතරගෙන් බරුම්බේ බොඩි පාස් තබරන්දෝ අතු කිය අම්මට හුඟක් බඩගිනි. මොකද තාතා නැද්ද? කෙල්ලෙට පාරේ බහැලා යන්න සත්තු වගේ බලන පස්සට ගාලා නැට්ටක් තියනවද කියලා. මගේ නම් පස්සේ මොකුත් නෑ. හැබැයි ඔයාගේ නම් මොනා හරි තියෙනවා. කො මොනවාද? මගේ අවධානය. අවධාන මට නම් දැන් එපා වෙලා තියෙන්නේ බබා. ඒ මොකද? ඊයේත් අපේ තාත්තා බැන්නානේ. ඒ කාලේ උඹව හදාගත්තට වඩා හොඳයි පොල් පැලයක් හිටව ගත්තා නම් කියලා. ඒ ලෙවල් ෆේල් නිසානේ මේ හැමදේම. අනේ මේ අර අලි ගහන කැලේ පාන්දර එක දෙකට ඔයාලා තාත්තා හිටවන පොල් පැල. තාත්තගේ පොල් පැලේ. අතරම හුණා. මෙතන කටිගන්නේ මොකියේ කන මම කෝල් ගතන ආන්සර් කරන්නෙත් නෑ මම මීටර් එන්නෙත් නෑ. තමසිතුද මගේ නම දෙන්නේ කියලා මෝන් මොඩෙක් කියලා. WhatsApp, Facebook, YouTube, Insta, Viber, Imo ඔක්කොගෙම ඔන්ලයින් ඉන්නවා. මේ හැමදේටම මුල අර Airtel 1100 වලට පැකේජ් එකනේ. මොකද්ද මේ සෙනුරිට පේන්නේ මට නොපෙන්නේ දාලා තියෙන ස්ටේටස් එක? ආදරේ හිතන ප්‍රේමවන්ති අදාළ නැහැ වෙන සාරි ගප්පි කියලා. ඒව තමයි ඉතින්. සමාන මාළු පිළිකොක්කෙන් බානවා. සමාන මාළු දැලලාලා බානවා නේ. බානවා නෙමෙයි ආයෙ දැලලා වුණ බානවා. වටේ ගියාට කමක් නෑ බෝඩ වෙන්න එපා. මේ හලෝ අයියෝ මගේ ආවලට කැමති නැත්තේ. එයාව වටමාන ආතලේ ඉන්නේ. අම්මට හුඟක් බඩගිනි. නමුසෙන මම බරවාන් ඩ්‍රයිවර් කෙනෙක් වගේ පේනවා. ඒක බාරයි. එහෙම කියන්න එපා හලෝ. එයා හරි කියුට් එහෙම වුණාට. අනේ මේ නංගි ස්ටිකර් පාරක්වත් ගහලා තිබ්බනම් ලොරි බොඩියක් වුණා පොස්ට් එකට අරන් යන්න තිබ්බා. කොහෙද ඉතින්? එහෙමවත් එකක් නැහැ නේ. එක්කම පාර කරන් යන්න. ඉතින් ඔයාලට බැයිද පොෂ් කරලා ගන්න? මේකනේ නංගි 3 නම්බරි චැසි බොඩියක් ඉංග්‍රීසි අකුරු කරන්න තරම් ලංකාවේ ස්ටිකර් කරන තරම් නැහැ. එහෙනම් ඉතින් මම මේ වෙලාවට කරලා අරන්නේ. එයා මේ මේ අයියේ ආගා ටෙම්පර් ග්ලාස් තියෙනවා. ටෙම්පර් ග්ලාස්. නංගි මං ගාව නැහැ. හැබැයි ලොකු හාමුදුරුවන්ගෙන් පොඩ්ඩක් අහලා බලනවා නම් හරි. ලොකු හම්බුනේ දැන් පොල් හදනවද කරනවද? ඒව කරන්නේ. අර ටෙම්පර් ග්ලාස් කියපු නිසා තමයි මං හිතුවේ අර පන්සලේ මොකක් හරි කේස් එකක් කියලා. මම දෙන්නකෝ බං. ඩිස්ප්ලේ ගියාට පස්සේ නම් ටෙම්පර් ගහලා වැඩක් නෑ නං ඉතින්. හැමදේම බෙදා හත් ඔහොමනේ මේ යන්නේ මම පේන විදිහට අල්ලන්න. මෙහෙම. හරි යන්නකෝ. වැරදුනා. මේ බබා ඔයා හිතුවා මං කන්නාඩි මේසයක් කියලා. ඈ මේක අල්ල ගන්නවා. මෙහෙට එනවා. රොල්පු ගෙදර සුමරක්කගේ දුව දාලා තියෙන්නේ. ඔහො තෙල්නේ. ඔව්නේ. බලන්නකෝ. දෙක. ඔව් හොඳයි. ඔයාලට මීමයක් තේරෙන්නේ නැද්ද? ගොඩයක්. ඇත්තද? ඒක නෙවෙයි බබා. හැමෝම යාළගේ බබාලට දාන තාත්තගේ පරම්පරාව නමනේ. අපි අපේ බබාට මගේ පරම්පරාව නම දාමු. මේ බබා පෝච්චි කැටයක් පැල කරාම හැදෙන පැලේට ඇටේ පරම්පරාව නම දානවා මිසක් පෝච්චි නම දාන්න යන්නේ නැහනේ. මෙතන නන්දා. මට හුඟක් බඩ.